නොදනී කියලා. ඔයාගේ පියාගේ නම ඔයා දන්නේ නැහැ. දන්නේ කොහොමද උප්පැන්නේ ඔක්කොම මෙහෙම නොදනී උනේ? මං සාමාන්‍ය පෙළ විභාගයේදී තමයි මට උප්පැන්නේ ඕන වෙන්නේ. කලිනුත් උප්පැන්නේ ඕන වුණා තරඟ වලට යද්දී. ඒවට මට යන්න ඒ ඉස්කෝලෙන් යන්න දෙන්නේ නැහැ. කලාප තරඟ වලට යන්න වෙන්නේ උප්පැන්නේ නැති හින්දා. මං තරේ ගණන් ගත්තේ නැහැ ඒක. ඊට දවසක් කොහොමද සාමාන්‍ය පෙළ ලියන්න සති දෙකක් විතර කියලා ඇප්ලිකේෂන් එක යවුවා. ඒවට පස්සේ ඒක අපව ආවා. මේක උප්පැන්නේ නෙමෙයි මෙහෙමයි කියලා. ඊට මම පොඩ්ඩක් බැලුවා මොකද්ද කියලා. ඒක ඉස්කෝලෙන් කිව්වා මේ උප්පැන්නේ නෙමෙයි වෙන එකක් කියලා. උප්පැන්නේ ප්‍රකාශය කියලා එකක් කියලා. ඊට පස්සේ මම ඉස්කෝලේ අහගත්තා කොහොමද මේක කරගන්නේ කියලා. කවුරුත් කිව්වේ නැහැ. අම්මයි තාත්තයිත් නෑ ඒක කරගන්න. වෙන කට්ටිය නම් හදලා දෙනවා. ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි මට කවුරුත් දෙන්න මම තනියම හිතාගත්තා මේ කොහොම හරි හදාගන්න ඕනේ කියලා. එතනත් එක අවදාපිය කියලා උඩක් දේවල් කියලා බැන්නා. සින්දුවක් තියෙනවනේ අහල් දෙනවනේ උප්පැන්නේ පියාගේ නම. මොකක්ද? ඉරක්නේ කොහොමද දන්නේ කියලා.